කතාව. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සරහට බයිනවා මම හැමෝම. තේරෙනවද? මොකද්ද කියව කතාව බුදුහාමුදුරුවෝ කතාව මොකද්ද කියවන්නේ? නිකන් හිටියත් මිනිස්සු මොකද්ද? බයිනවා. තේරෙනවද? අය වැඩිපුර කතා කරත් බයිනවා. අය අඩුවෙන් කතා කරත් බයිනවා. තේරෙනවද? කතා කරන්නේ නොකර හිටියොත් මොකද කියන්නේ? ඕකාගෙන ලොක්කම කියයි. නේ? එහෙමනේ කියන්නේ. වැඩි කතා කරොත් මොකද කියන්නේ? වාචාලය කියලා කියන්නේ. අඩුවෙන් කතා කරොත් කියයි. ඕකා ගැන පොර වගේ ඕකා ඉන්නේ. එහෙමනේ වයින්. මිනිස්සු ගියා කරන්න. දැන් තේරෙනවද කතා? බුදුහාමර මිනිස්සු බැන්නනේ. මුඩු මහාන කියලා බැන්නේ නේ. ඒකින්ද අපි ගැන මොන කතාවද නේ? ගොඩක් යවු මිනිස්සුන්ට බයින්නේ මේ හේතුවක් ඉන්නේ. එක මොකක්ද දන්නවද? තව මිනිහෙක් අනිත් මිනිහට ගරහලා ඒ මිනිස්සයාගේ හොඳ කියව ගන්න තව මිනිහෙක් පහත් කරන්න බයින්න. හරි ඒක. දෙක තමයි මට වැඩිය පොරවල් ඉන්නවා තව කියලා ඉවරලා එයාලා බයින්න. තේරෙනවද? මට වැඩිය පොරවල් ඉන්නවා. තුන්වෙනි එක තමයි එක්කෝ ඔයා මට බයිනවා නම් මම බයින එකාට වැඩිය මොකක් හරි දෙයක් වැඩිපුර කරලා තියෙනවා. ඒකද දෙනවා? ඒ කියන්නේ මම ඌව පාස් කරන් ගිහිල්ලා තියෙනවා. ඌට මාව පාස් කරන්න බැරි ඉන්න මොකද කරන්නේ? ඌගේ එකම දේ තමයි මොකද්ද? ගරාන එක බයින් එක ඔක තමයි කරන්නේ. මේ මිනිස්සුන්ගේ ඇටි. තේරෙනවද? ඒකෙන් තමයි මොනවා වච්චර ගන්න තමන්ගේ පාඩුවේ තමන් ගන්න ඕන. මම කියන්නේ නේද? ගෙම්බයි කතාව කියලා දෙකමන්න. ගෙම්බෙක් කිරේ වලකට වැටලා. ලොකු උලිදර වැටලා. හරි? ගෙම්බෙක් ලොකු උලිදර වැඩේ ගෙම්බෙක් කිටියා. හරි? උඩ ඉන්න ගෙම්බෝ කෑ ගන්නවලු අයියෝ මූ ඉවරයි මූ මැරෙනවාද කීයේ වයින්නවා. තේරෙනවද? අර ගෙම්බට කන් ඇහෙන්නේ නැහැ. මූ හිතන්නේ මොකද? උඩ ඉන්න ගෙම්බෝ කෑ ගහන මුඩ චීර්ස් කරනවා කියලා. අප්පුඩි ගහන්නේ. චීර්ස් කරනවද කරන්නේ? අර ගැම්මක් කරන් පයින්න බලනවනේ. දැන් ගෙම්බෝ මොකද කරන්නේ? අර උඩ ඉන්න ගෙම්බෝ රුන් කෑ ගහනවා හොගලයි. අර උඩ මැරෙයි යෝගා මැරෙයි කී කෑ ගහනවා දැන්. අර ගෙම්බගේ කන දැන් මොකද වෙන්නේ? ගොළුයි. ඌ මොකද කරන්නේ? ඌ ඉන්න අර කට්ටිය මට උඩ ඉඳන් චීර්ස් කරනවා මට උඩට එන්න කියලා. අර මොකද කරන්නේ? උඩ පැන කොහමද උඩට? අර මිනිස්සු මොකද කරලා තියෙන්නේ බලන්න යන්න මේ ගෙම්බෝ මොකද කරලා තියෙන්නේ බලන්න යන්න. උඩ ගිහලා අක්කෝ මැරෙයි යෝගා මැරෙයි. ඒකද මම කියන්නේ තමයි. ඔයාලගේ අචීව් එකක් තියෙනවා මොකක් හරි ජීවිතේ මම මෙතෙන්ට යනවා කියලා. එතකන් කට වහගෙන යන්න. සෝරි එතකන් මේ කන් දෙක දී තේරෙනවද? මොකද? කන් දෙක දී ඔයා නිකන් අර කන් එන්නේ දෙන්නේ කියන නම මොකද්ද අපි? ගොළුවද බීරද? බීරෙක් වගේ යන්නේ කියලා. හොඳ කතාවක් තේරුම් ගන්න මේක ඈ. තේරෙනවද? ඔයා තැනකට යනකම් මොකක් කරන්න ඕනද? බීරෙක් වගේ යන්න ඕන. බීරෙක් වගේ ඉන්න ඕනේ. ඒ මිනිස්සු කියන දේවල් ගණන් ගන්න තමයි අචීව්මන්ට් එක. අචීව් කරගන්න යනවා. ගියාට පස්සේ මොකද කරන්න ඕනේ? ගියාට පස්සේ මොකද කරන්නේ? අචීව් කරා දැන් ඉතින් ලොකු තැනකට ගියා කියලා. හොඳ බිස්නස් කාර්යයක් කරන හොඳ තැනකට ගියා කියලා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඊට පස්සේ කට වහගෙන ඉන්නවා. තේරෙනවද? කතා කරන්න බැරි වුණා කියන්නේ මොකද? ගොළු. එහෙනම් ගොළුෙක් වගේ ඉන්නවා. කතා දෙකද කියන්නේ? මොකද වෙන්නේ? තැනකට යනකම් අචීව් කරලා ජීවිතේ දිනනකම් මොකක් වගේ ඉන්නෝනේ? බීරෙක් වගේ ඉන්නවා. තැනකට ගියාට පස්සේ අනුන් කියනේ වහන් ඉන්න ඕනේ ගොළුෙක් වගේ. හරි ලේසි ජීවත් වෙන්න. තේරෙනවද කතා?